ඔයා Google Flow එකෙන් හරි එහෙමත් නැත්නම් Gemini එකෙන් හරි වීඩියෝ ජෙනරේට් කරන එක්කෙනෙක්ද? එහෙනම් ඔයාට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මෙන්න මේ watermark එක remove කරගන්න එක. Gemini watermark එක අයින් කරගන්න එක. අද අපි මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න හදන්නේ සම්පූර්ණයෙන්ම free මෙන්න මේ watermark එක අයින් කරගන්න විදියක් ගැන තමයි. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එක ස්ටාර්ට් කරලා බලමු මේ වැඩේ කරගන්නේ කොහොමද කියලා. ඔයාගේ ඩොකියුමන්ට් එකේ plagiarism හරි AI content හරි තියෙනවද කියලා තාමත් සැකෙන්ද? free tools විශ්වාස කරලා ඔයාගේ වටිනා මහන්සිය අපතේ යවා ගන්න එපා. දැන්ම similify.com එකට ගිහින් official Turnitin similarity report එකයි AI detection report එකයි මේ දෙකම එකම තැනින් ලබා ගන්න. No repository පහසුකම නිසා ඔයාගේ ඩොකියුමන්ට් එක Turnitin එකේ කොහෙවත් save වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි. අදම පිවිසෙන්න similify.com. මුලින්ම කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ තියෙන ඕනිම Google web browser එකක් open කරගන්න ඕනේ. මම නම් මගේ ෆෝන් එකේ තියෙන Google Chrome app එක open කරගන්නවා. Google Chrome app එක open වුණාට පස්සේ ඔයාලා search bar එකට ගිහින් මෙන්න මෙහෙම type කරන්න ඕනේ. Gemini watermark remove කියලා. අන්න එහෙම ඔයාලා type කරගන්න. එහෙම type කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ website එකක් එනවා. free Gemini watermark remove කියලා මෙන්න මේ වගේ website එකක් එනවා. අන්න ඒ website එක උඩ එකපාරක් click කරන්න. ඒ වෙබ්සයිට් එකේ ඇතුළට ආවට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. දැන් මෙතන තියෙනවා image videos කියලා. අපි දැන් videos එක්කනේ watermark එක remove කරගන්නේ. ඒ හින්දා videos කියන කොට එකපාරක් touch කරන්න. videos කියන කොට touch කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ notification එකක් එයි. ඒක මෙතනින් ඔයාලා මේ කතේ සලකුණෙන් close කරලා දාන්න. එහෙම close කරාට පස්සේ ඔයාලට ආයෙ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. හරිද? මේ ඉන්ටර්ෆේස් එකේ ඔයාලට මෙතන තියෙනවානේ choose videos කියලා. අන්න ඒ කොට එකපාරක් touch කරන්න. ඒකට ටච් කරාට පස්සේ ඔයාලගේ ගැලරියේ තියෙන වීඩියෝස් ටික පෙන්නයි. මෙතනින් ඔයාලගේ watermark එක remove කරගන්න ඕනි වීඩියෝ එකට එකපාරක් ටච් කරන්න. හරි ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මම මේ select කරපු වීඩියෝ එක මෙතනට add වෙලා තියෙනවා. දැන් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් start lab clean up කියලා. අන්න ඒකට එකපාරක් click කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒ කට්ටිය අපේ වීඩියෝ එක processing කරන්න පටන් අරන් තියෙන්නේ. ඒ කියන්නේ අපේ වීඩියෝ එකේ තියෙන watermark එක remove කරන්න පටන් අරන් තියෙන්නේ. මේකට යන වෙලාව තියෙන්නේ වෙන්නේ ඔයාගේ වීඩියෝ එකේ කාලය අනුවයි නැත්නම් ඔයාගේ data speed එක අනුවයි තමයි ඒකට යන කාලය තීරණය වෙන්නේ. ඔයාලට මේක කොහොමත් විනාඩියක් වගේ ඇතුළතදී ඔයාගේ watermark එක remove කරගන්න පුළුවන්. ඔයාලට දැන් පේන මැදිනේ අපේ වීඩියෝ එකේ තියෙන watermark එක remove කරන්න ඒ කට්ටිය පටන් අරන් තියෙන්නේ. ඔයාලට මේක තප්පර කීපයක් ඒ කියන්නේ අඩුම විනාඩියක් වගේ යද්දී අපිට මේ කට්ටිය අපේ watermark එක remove කරලා දෙනවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ වීඩියෝ එකේ watermark එක remove කරලා ඉවරුනාට පස්සේ මේ යටින් ඔයාලට බලා ගන්න පුළුවන් නිල් පාටින් download කියලා එකක් තියෙනවා. අන්න ඒකට ටච් කරාට පස්සේ ඔයාලගේ වීඩියෝ එකේ watermark එක remove වෙච්ච වීඩියෝ එක අපේ ෆෝන් එකට download වෙනවා. දැන් ඔයාලටත් පුළුවන් මෙන්න මේ ක්‍රමයේ පාවිච්චි කරලා ඔයා හදන ඕනිම AI වීඩියෝ එක watermark එක පොඩි කාලයක් ඇතුළතදී remove කරගන්න. හරි එහෙනම් යාළුවනේ අපි අදට ගෙනපු වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. මේ වීඩියෝ ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. විශේෂයෙන්ම AI වීඩියෝ හදන අයට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. එහෙනම් යාළුවනේ අදට අපි මෙතනින් මේ වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලා අපේ channel එක තාම subscribers කරලා නැත්නම් අපේ channel එක subscribers කරලා දිගටම අපිත් එක්ක එකතු වෙන්න. අදට අපි ගිහින් එන්නම්. bye යාළුවනේ.